කිසිම කෙනෙක්ගෙන් ආදරේ හිඟා ගන්න එපා. ආදරේ ඉල්ලන්න එපා. මිනිස්සු කොහොමද එහෙම ආදරේ දෙන්නේ? මිනිස්සු කොහොමද ඔයාට එහෙම ගෞරවය දෙන්නේ? එහෙම ආදරයවත් ගෞරවයවත් කිසිම කෙනෙක්ට ඔයාට දෙන්න බෑ. ඔයා ඔයාව හොයාගන්නකම්, ඔයා ඔයාව තේරුම් ගන්නකම්, ඔයා ඔයාගේ ඇතුළාත ශක්තිය අවදි කරගන්නකම්, ඔයා ඔයාගෙන් නිවෙනකම්. ඒක නිසා මතක තියාගන්න ඔයාට යම්කිසි කෙනෙකුගේ ආදරය ඕනි නම් ඔයාට ආදරය දෙන්න වෙනවා. ආදරය දෙන්න වෙනවා නම් ආදරය ඔයාගේ ඇතුළත වගා කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ කතාව හරි ලස්සන කතාවක්. මට මතකයි ඥානවීර ස්වාමීන් වහන්සේ එකපාරක් කිව්වා. මට අද වගේ එක හොඳට ඔළුවේ තියෙනවා. ඔයා ඉස්සෙල්ල ගහක් නම් ඒ ගහේ මල් තියෙන්න ඕන, ඵල තියෙන්න ඕන, ගෙඩි තියෙන්න ඕන. එහෙම ගෙඩි තිබුණොත් විතරයි ඔයාට ඒ ගහෙන් වෙන කෙනෙක්ට කන්න දෙන්න පුළුවන්. අතු හොඳට හැදිලා තිබුණොත් විතරයි ඔයාට වෙන කෙනෙක්ට සෙවණ දෙන්න පුළුවන්. ඔයාත් නාටු වෙච්ච ගහක් නම් ඔයා කොහොමද තව මිනිස්සෙක්ට රැකවරණයක් දෙන්නේ, ආදරයක් දෙන්නේ කියලා. ඇත්ත. මිනිස්සු මේ නිවන, නිවීම, එහෙම නැත්නම් ස්වර්ගය මේ මොනම ගමනකදී වුණත් කළ යුතු ප්‍රධාන දේ තමයි මුලින්ම ටිකක් ආත්මාර්ථකාමී වෙන්න වෙනවා. පවුල ඒ හැමදේම තියෙන ගමන් තමන්ගේ ඇතුළතනි වෙන්නේ කොහොමද කියන එක හිතන්න වෙනවා. එහෙම නැතුව අපිට ලෝකයක් වෙනස් කරන එක සුරංගනා කතාවක්. ඔයාගේ ඇතුළත තියෙන ගින්දරම නම් ප්‍රශ්නම නම් ඔයාට එළියෙන් නිර්මාණය වෙන්නේ ඒ ගින්දර, ඒ ප්‍රශ්නම විතරයි. ඒ නිසා ඉස්සෙල්ලම ඔයාගේ ඇතුළාන්තයට හැරෙන්න. ඔයාගේ හුස්ම දිහා බලන්න. ඔයා ඇවිදිනකොට ඔයාගේ කකුල් දෙක වැඩ කරන දිහා බලන්න. ඔයා මේ ඊයේ දවසේ ගෙවිල ඉවර තැන අල්ලගෙන ඉන්නවත් තාම උදා නොවුණු හෙට දවස ගැන හිත ඉන්නවත් නෙමෙයි. අද මේ මොහොත විතරයි ඔයාට තියෙන සතුටින් ඉන්න. ඉතින් ආදරය ලැබෙන්න නම් ආදරය දෙන්න. ඉතින් ඒ ආදරය ඔයා ආදරෙන් පොහොසත් වෙන්න ඔයා ඕනම කෙනෙක් ළඟට යනකොට ඔයාගේ ඇස් වලින් ඔයාගේ මුහුණෙන් අනිවාර්යයෙන්ම ඕන කෙනෙක්ට ඒ ආදරය දැනෙනවා. ඔයාට ඒ ආදරේ හම්බෙනවා. සහ ඔයාට තර්ක කරන්න කෙනෙක් දෙයක් නැහැ. සිද්ධ වෙන ඕනම දෙයක් ඔයාට ආදරෙන් බාර ගන්න පුළුවන්. ඉතින් මේ ගමන හරි වෙනස් ගමනක්. මං හිතන්නේ මිනිස්සු ඉස්සෙල්ලම කළ යුතු දේ මිනිසෙක් විදියට ඉපදුණු අපි මිනිසෙක් විදියට මැරෙන්න කලින් ජීවිතය අවබෝධ කර යුතු දේවල්. මම හිතනවා අපි මේ සංසාරේ පුරාවට මේ කරන හැමදේම කරන්න ඇති. නමුත් තමන්ගේ සිත, ශරීරය මේ දේවල් වැඩ කරන විදිය මේක මොකද්ද? මේකේ සත්‍ය මොකද්ද කියලා අපිට හොයන්න අමතක වෙලා වෙන්නේ නැති ඉපදුනාට පස්සේ. ඉතින් ඒ අමතක වුණු හැමතැනම පටන් ගන්න වරි ජීවිතේ ආදරේ හැමදේම ඕනේ නම් ඔයාගෙන්ම තමයි ඔයාලි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මාතෘකාව කතා කරමු. ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වලට මම දන්න විදියට මම උත්තර දෙන්නම්. මමත් නිවෙන ගමන් ඔබත් නිවෙන එක තමයි එකම අරමුණ.